ලසු ඩිසයින් අරගෙන ඔයා වෙනුවෙන් අදත් වීඩියෝවක් අරගෙන ආවා. ඉතාමත් වටිනා සැන්රැකිය අවස්ථාවක්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. සැන්රැකියාවක් හොයමින් ඉන්න කාන්තාවන්ට විශේෂයි මේක. මෙන්න මේ වගේ හෙයා බෑන්ඩ්, එතකොට හෙයා ක්ලිප්ස්, හෙයා බූල් ඩිසයින් කරලා අපිට ආදායමක් හොයාගන්න පුළුවන්. ඉහළ ආදායමක් හොයාගන්න පුළුවන් සැන්රැකියාවක් තමයි. පොඩි ළමයි වෙනුවෙන් නිෂ්පාදනය කරන මේ දේවල් ඕනතරම් ලෝකයේ නිෂ්පාදිත වෙනවා. ඒ වගේම මේවා හැමදාටම ඕනේ කරන දෙයක්, මිනිසුන්ගේ අවශ්‍යතාවයක් තමයි මේක. ඉතින් ඒ නිසා මේවා නිෂ්පාදනය කරලා අපට ආදායමක් හොයාගන්න පුළුවන්. හිතනවට වැඩි ආදායමක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ හැමදාටම අවශ්‍ය වෙන දෙයක් නිසා අපිට මේවා හදලා විකුණ ගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රොස් ග්‍රේන් රිබන් අරගෙන මේ විදිහට මේ මෙටල් කවර් බෑන්ඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේවා දැන් වෙළඳ පොලේ ඕන තරම් තියෙනවා. නමුත් හොඳ උපරිම ක්වොලිටි එකට හදාගත්තායින් පස්සේ අපිට මේවා මිනිසුන් අතරට යවා ගන්න පුළුවන්. අපේම විදිහට තමන්ගේම බ්‍රෑන්ඩ් එකකින් නිෂ්පාදනය කරන දේවල් ඉතා ඉක්මනින් විකුණ ගන්න පුළුවන්. මේ බලන්න වෙනස් විදියකට හදපු බෑන්ඩ් එකක් තමයි මේ හෙයා බෑන්ඩ් එක. ඕනමන්ට් එකක් අලවලා ඒ වගේ පොඩි දෙයක් කරලා අපිට වෙනස් දෙයක් කරලා අපේම නිෂ්පාදනයක් අපිට හදා ගන්න පුළුවන්. ඒ නිසා සැන්රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේකත් හොඳ සැන්රැකියාවක්. මම කලින් වීඩියෝ වල කීවා වගේම මම ගෙනාවා ඔයාලට අලුත් සැන්රැකියාවක්. මේක අපිට ගෙදරට වෙලා ඉන්න වෙලාවට අපි නිකන් ඉන්න වෙලාවට කරගෙන යන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක නිසා මේක කරන්න අපිට වැඩි කාලයක් ගත වෙන්නෙත් නැහැ. අපිට මේ දේවල් කරගෙන යන්න ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඔයත් දැම්ම පටන් ගන්න මේ වගේ දෙයක් කරන්න. ඔයා තාම ලසු ඩිසයින් SL YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. like එකක් comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම සැන්රැකියාවක් හොයා ඉන්න කෙනෙකුට මේක වැදගත් වෙයි සමහර විට. ඒ නිසා ඔයා දන්නේ කියන අයට share කරන්න. කවුරු හරි මේ දේවල් ඉගෙනගෙන සැන්රැකියාවකට තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න අරමුණක් හදාගනීවි. මේ ගොස් ග්‍රේන් රිබන් එකෙන් හෙයා බෑන්ඩ් විතරක් නෙමෙයි අපිට හෙයා ක්ලිප්, එතකොට හෙයා බූල් ඒවත් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ හෙයා ක්ලිප් හදපු එකක්. මේවා අපිට පැකේජ් විදිහට දෙන්නත් පුළුවන් කස්ටමර්ස්ලට. පැකේජ් විදිහට හදලා බෑන්ඩ් එකයි එතකොට හෙයා ක්ලිප්ස් දෙකකුයි ඒ විදිහට අපිට දෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ විදිහට අනුව කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පැකේජ් එක විදිහට හදා ගන්නත් පුළුවන්. අපිට මේක නිර්මාණශීලීව හිතපුවාම අවශ්‍යතාවයට අනුව අපිට මේ දේවල් කරගෙන යන්න පුළුවන්. මේ දේවල් හදන්න අවශ්‍ය කරන උපකරණ, අවශ්‍ය කරන ද්‍රව්‍ය පහසු මිලට ඔයාලට අපෙන් මිලදී ගන්නත් පුළුවන්. WhatsApp දුරකථන අංකය මම සඳහන් කරලා තියෙනවා. ඒකට මැසේජ් එකක් තියන්න. අවශ්‍ය ද්‍රව්‍ය උමනා කරන කෙනෙක් ඉන්නවා නම් පහසු මිලට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බලන්න පුංචි ළමයින්ගේ කොණ්ඩේ
සරසන්න ගන්න hair clips. ඉතින් මේ hair clips අපිට කැමති ආකාරවල වලට එක එක නිර්මාණශීලී විදිහට හදා ගන්න පුළුවන්. දැන් මේකට මම ornament එකක් අලවලා ඒ hair clip එක සරසලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි කැමති විදිහට නිර්මාණශීලීත්වය යොදාගෙන ටිකක් හිතලා අපිට මේ විදිහට වෙනස් දෙයක් කරන්න පුළුවන්. මේ hair clips හදාගෙන තියෙන්නේ gross grain එකේ පොඩි ribbon එකෙන්. ඉතින් ඒක ribbon වර්ග තියෙනවා, ප්‍රමාණවල් තියෙනවා. ඒ වගේ අරගෙන මේ විදිහට ඒක අපිට කරගන්න පුළුවන්. hair clips, hair band, එතකොට hair bowl කියන්නේ මිනිස්යන්ගේ ලොකු අවශ්‍යතාවයක්. ඉතින් ඒ අවශ්‍යතාවයට සරිලන්න දේවල් වෙළඳ පොලේ තිබුණත් අපිට පුළුවන් මේ වගේ දෙයක් නිෂ්පාදනය කරලා මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට අනුව අපිට මේක හැඩගස්සා ගන්න. ඒක දක්ෂතාවයට අනුව කරගෙන යන්න පුළුවන්. නිකන් ගෙදරට වෙලා කාලය ගත කරනවට වැඩිය මේ වගේ පුංචි දෙයක් කරලා අපිට මුදලක් හොයාගන්න පුළුවන්. දැන් මේක චූටි hair bowl එකකට මේ gross grain ribbon එකකින් හදලා තියෙන එකක්. ඉතින් නිකම්ම hair bowl-ක් දානවට වැඩිය මේ වගේ දෙයක් කරලා තියෙනකොට මේ වගේ මේ ඩිසයින් එකක් කරලා තියෙද්දි පුංචි ළමයින්ට පාවිච්චි කරන්න අම්මලා මේවා ගන්නවා. ඉතින් ලස්සන දේවල් වලටනේ හැමෝගෙම ඇහැ යන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් කරලා අපිට ගොඩක් ආදායමක් උපයන්න පුළුවන්. දැන් බලන්න මේක. පුංචිම ළමයින්ට නෙමෙයි සාමාන්‍යයෙන් ක්ලාස් යන ගැහැණු ළමයින්ට දැන් ඇවිත් යනවා long tail hair clips ජාතියක්. ඉතින් ඒක තමයි මේ මම gross grain ribbon එකෙන් හදලා තියෙන්නේ. ඉතින් අපිට හිතුවත් කරන්න බැරි දෙයක් නැහැ. මේ විදිහට gross grain ribbon වලින් මේ long tail hair clips හදන්න පුළුවන්. මම මේ හදන විදිහ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම අරන් එන්නම්. ඒක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. එක එක හැඩයට එක එක විදිහට මේ ribbon එකෙන් මේ long tail hair clips එක අපිට හදා ගන්න පුළුවන්. ඒක හරිම ලේසි. මේ විදිහට පාට ribbons වලින් හදා ගන්න පුළුවන්. ඒකත් ගැහැණු ළමයි කොහොමත් කලර්ස් ගලපගෙන ඇඳුමට එතකොට සපත්තු වලට ගැලපෙන විදිහට තමයි හුඟක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා මේ විදිහට අපිට ඒ දේවල් හදා ගන්න පුළුවන්. මේවට වැඩි ඉල්ලුමක් තියෙනවා මේ දවස්වල. ඉතින් ඔන්න පටන් ගන්නවා නම් හොඳ ව්‍යාපාර අවස්ථාවක් තමයි මේවා. ලසු ඩිසයින් අරඹන ඔයාලට මේ වගේ දේවල් අපෙන් මිලදී ගන්න පුළුවන් බොහොම අඩු මුදලකට. ඒ වගේම මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්න hair clips, hair bowl, hair band නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන උපකරණ ද්‍රව්‍ය අපෙන් ලබා ගන්න පුළුවන්. අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයාලා පහත කමෙන්ට් එකේ තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ WhatsApp දුරකථන අංකය. එයට මෙසේජ් එකක් දාන්න. ලසු ඩිසයින් SL YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තවත් අයෙකුට බලන්න share කරන්න. මේ වගේ අලුත් සෑන් රැකියා අවස්ථාවල් ඔබත් සමග share කරගන්න බලාපොරොත්තු වෙන සිටිනවා. වීඩියෝ එකත් සමග රැඳී සිටි ඔබට ස්තුතියි. ගිහින් එන්නම්. සුබ දවසක්.